ඉතින් මම මගේ channel එකේ දාලා තියෙනවා කොහොමද අපි හරියට ට්‍රේඩින් කරන්නේ, කොහොමද අපි ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න. මේ අවුරුද්දේ මුලින්ම වීඩියෝ එක දැම්ම 2025 දා පටන් ගන්න හොඳම ඔන්ලයින් බිස්නස් අයිඩියාස් ටිකක්. ඉතින් ඒක දේවල් ගොඩාක් කට්ටිය වීඩියෝස් බලලා තිබ්බා. ඒ වගේම මම කලින් වීඩියෝ එකක් දැම්ම ඔන්ලයින් බිස්නස් එකක් හරියට පටන් ගන්න කොහොමද, ඩෙලිවරි සර්විස් එකක් කොහොමද කන්ටැක්ට් කරගන්නේ, ඒ වගේම ඇප් මේක අයිඩියා මාර්ට් වලින් ඇප් හදන විදිය, ඒකෙන් කොහොමද ඉන්කම් එකක් ගන්න, ඒක ගැන මම වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් අද වීඩියෝ එක අරගෙන ආවිලා තියෙන්නේ ඩිජිටල් මාකටිං ඒජන්සි එකක් පටන් ගන්න කොහොමද අතේ කිසිම මුදලක් නැතුව කියලා. ඉතින් ගොඩක් කට්ටිය කියනවා ඩිජිටල් මාකටිං පටන් ගන්න ඕනේ, ඒජන්සි එකක් පටන් ගන්න ඕනේ, හැබැයි අපි ගාව සල්ලි නැහැ. මේක කොහොමද පටන් ගන්නෙ? මේක පටන් අරගෙන මාස 3-4ක් යද්දී ලක්ෂයක දෙකක ඉන්කම් එකක් කොහොමද අපි ගන්න කියලා. ඉතින් මේක පටන් ගන්න විදිය, කරන විදිය හැම දෙයක්ම අද මම මේ වීඩියෝ එකේ ඉන් ඩීටේල් කතා කරනවා. ඉතින් ඒකින්ද වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව මුල ඉඳලා අන්තිම වෙනකම් බලන්න. ඔයාගාවත් මේකට සල්ලි තියෙන්න ඕනේ නැහැ. ඔයාගාතේ ෆෝන් එකක් තියෙනවා නම් මේක ඔයාට කරන්න පුළුවන්. ඔයාට කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. මම හැම දෙයක්ම ඉන් ඩීටේල් මේ වීඩියෝ එකේ කතා කරනවා. ලයික් කරන්න, ඔයාගේ අදහස් යටින් කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ වීඩියෝස් ගොඩක් මම ඉස්සරහට අරගෙන එනවා, මේ වගේ ideas. මොකද මේ වගේ දේවල් ගොඩක් කට්ටිය කියලා දෙන්නේ නැහැ. මම මේ අවුරුද්ද කරන්න දීපු idea එකක් තමයි ඔයගොල්ලන්ට මම මේ free කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ ගොඩක් කට්ටිය course වලට තමයි කියලා දෙන්නේ. රුපියල් 3000 30000 40000 අරගෙන courses වලට තමයි මෙන්න මේවා කියලා දෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, අපි බලමු මුලින්ම ඩිජිටල් මාකටිං ඒජන්සි එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙන්න මේක අපි මුලින්ම පටන් ගන්න ඕනේ online. මේ මුලින්ම රෙජිස්ටර් කරලා ලොකුවට පටන් ගන්න. අපි ගාව මුදල් නැහැ. ඉතින් මේක මම කියන්නේ මුලින්ම පොඩියට පටන් අරගෙන කොහොමද මේක කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරනකම් මේක අපි අරගෙන යන්නේ කියලා. ඉතින් ඩිජිටල් මාකටිං ඒජන්සි එක වාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මුදල් නැතුවට පුළුවන් CV එකක් ක්‍රියේට් කරලා දෙන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් CV ක්‍රියේට් කරනවා ලොකු කම්පැනිස් වලට. ඉතින් ඒගොල්ලෝ CV එකක් ක්‍රියේට් කරගන්න දන්නේ නැහැ. මොකද CV එකක් ක්‍රියේට් කරද්දි ගොඩක් කට්ටිය පාඩ ටෙම්ප්ලේට්ස් දාලා CV එකට ඕනේ නැති ඩීටේල්ස් පවා කට්ටිය එන්ටර් කරනවා. එතකොට ඒගොල්ලෝ ජොබ් එකට ඇප්ලයි කරාට වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ CV එක රිජෙක්ට් වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කැමති වෙන්නේ රිජෙක්ට් වෙන්නේ නැති හොඳ CV එකක් හදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් CV එකක් මේ විදිහට සෙල් කරන්න. CV එකක් හදන විදිය හැම දෙයක්ම මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් Canva Pro තියෙනවා. Canva Pro එකක් සාමාන්‍ය රුපියල් 350කට වගේ විකිනෙන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ Canva Pro unlimited විකුණන්න. ඒක කරන විදියත් මම කියලා දෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් preset pack මෙන්න මේ වගේ දේවල්, ඩිජිටල් දේවල්, e-book මෙන්න මේ වගේ දේවල් ඔයාලට ඔයගොල්ලන්ගේ ඒජන්සි එකේ විකුණන්න. ඉතින් මම මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ ඩිජිටල් මාකටිං ඒජන්සි එකට නමක් දාගන්න එක. ඩිජි කියන වර්ඩ් එක හරි මාකටිං කියන වර්ඩ් එක හරි එන්ටර් කරලා දාගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ගේ post suggest වීමේ සම්භාවිතාව වැඩි. ඒකින්ද අන්න ඒ වගේ නමක් මුලින්ම හිතලා ඔයගොල්ලන්ගේ මාකට් ඒජන්සි එකට දාගන්න ඕනේ. ඉතින් ඔයාලට මුලින්ම කරන්න පුළුවන් දෙයක් තමයි preset pack හදලා ඒව විකුණන්න. ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් YouTube එකෙන් preset pack තියෙනවා. Lightroom preset pack, Photoshop, ඒ වගේම courses තියෙනවා. එන්න මේ වගේ දේවල් ඔක්කොම හදලා ඔයාලට පුළුවන් preset pack එකක් හදන්න. ඉතින් ඔයාලට මේ details මෙන්න මේකට enter කරගන්න පුළුවන්. මේ details දාලා හොඳ preset pack එකක් හදන්න. ඔයාලට පුළුවන් ලස්සන post එකක් design කරන්න. මේ preset pack එකම වෙන්නේ රුපියල් 300ක් විතරයි කියලා. ඊට පස්සේ ඒකට photo එකක් design කරන්න. මේක වෙන්නේ රුපියල් 300ක් විතර. ඔයාගේ phone number එක, WhatsApp number එක දාලා ඔයාලට පුළුවන් ලස්සන post එකක් design කරගන්න. මෙන්න මේකට ඔයාලට පුළුවන් Canva Pro එක use කරන්න. Canva Pro එක රුපියල් 300ක් වගේ වෙන්නේ. Facebook එකේ search කරලා ගන්න පුළුවන්. Canva Pro එකක් ගන්න ඔයාගාව මුදල් නැත්නම් ඔයාලට පුළුවන් Canva normal app එක වගේ phone එකට download කරලා මේකෙන් මේ post එක ලස්සනට design කරන්න. ඉතින් මේ preset pack ටික ඔයාලට පුළුවන් Google Drive එකට upload කරන්න. Google Drive එකට upload කරලා ඔයාලට පුළුවන් ඒක access කරන්න පුළුවන් link එකකින් එනවා නම් විතරයි කියන option එක මෙතනින් select කරගන්න. මේක select කරලා පස්සේ ඔයගොල්ලන් කවුරු හරි මේක buy කරනවා නම් ඔයාලට පුළුවන් මේ link එක එයාට යවන්න. එතකොට එයා link එකකින් ඇවිල්ලා ඔයගොල්ලන්ගේ preset pack එක එයාට විතරයි access කරන්න පුළුවන්. වෙන අයට access කරන්න බෑ. ඉතින් ඔයාලට ඒ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. ඔයාලට order එකක් ආපු ගමන් අර විදිහට link එක send කරලා ඔයාගේ payment details එයාට යවලා එයාගෙන් payment එක දාගන්න විතරයි දෙන්නේ. තව ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ගොඩාක් Facebook pages වලට product post හදාගන්න. මෙන්න මේ වගේ product post එකක් ඔයාලට පුළුවන් ලේසියෙන්ම design කරගන්න. Canva Pro එක ගත්තම ඉතින් ඔයාලට preset pack විකුණලා පොඩි income එකක් එනවා. සාමාන්‍යයෙන් මාසයකට 34000ක් වගේ income එකක් එනවනේ. ඒ income එකෙන් ඔයාලට පුළුවන් post designs හදන්න Canva Pro එක buy කරලා. Canva Pro එකක් රුපියල් 300 350ක් වගේ වෙන්නේ. ඉතින් ඔයාලට Facebook එකේ search කරාම ඕන තරම් post තියෙනවා. එතනින් buy කරන්න පුළුවන්. ඉතින් එතනින් මේ Canva Pro එක අරගෙන product එකක් design කරන්න ගොඩක්ම ලේසි. ගොඩක් template තියෙනවා Canva Pro එකේ. ඒකයි මම Canva Pro එකම ගන්න කියන්නේ. Photoshop වගේ දේවල් advanced වැඩි ඔයගොල්ලෝ මේක මුලින්ම පටන් ගද්දි Canva Pro එකේ ඔයගොල්ලන්ට designs ඔක්කොම දීලා තියෙනවා. templates ටික ඔයාලට වෙනස් කරන්න තියෙන text ටික විතරයි. මේ විදිහට text ටික වෙනස් කරා AI එකකින් ඕනනම් images ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයගොල්ලන් prompt එකක් දීලා AI එකකින් images ගන්න විදිහ ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔක්කොම description එකේ බලන්න ඒව දැනගන්න ඕන නම් ඉතින් ඔයාලට පුළුවන් product design වගේ දේවල් පටන් අරගෙන ඒකටත් Canva Pro එකෙන් post එකක් design කරලා අපි මෙන්න වගේ product post design කරනවා කියලා ඔයාගේ number එක දාලා ඒකටත් post එකක් හදාගන්න.
දැන් ඔයගලන්ට ඒකෙනුත් පේමන්ට් එකක් එනවා. දැන් ඔයාලට පුළුවන් Canva Pro account සිකුරන්න පටන් ගන්න. Canva Pro admin panel account එකක් සාමාන්‍ය රුපියල් 5000ක් වගේ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ Canva Pro admin panel එකක් ඔයගලන්ට ගන්න. එතකොට මේ admin panel එකෙන් account 500ක් ඔයාලට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ට රුපියල් 300 ගානේ විකුණුවත් 300 ගානේ 500ක් විකුණන්න පුළුවන් රුපියල් 5000 account එකක් අරගෙන. එතකොට ඔයගලන්ට අන්න එතනම රුපියල් 1,50,000ක income එකක් තියෙනවා. ඔයගලන්ට කරන්න ලොකු දෙයක් නැහැ. ඔයගලන්ට 5000ක admin panel එක ගත්තා. order එකක් ආවොත් එහෙම අර විදියට account එකක් share කරන්න තියෙන්නේ. ඉතින් රුපියල් 300 ගාන දෙන්න පුළුවන්. ඔයගලන්ට 500 ගාන දෙන්න පුළුවන්. ඒක වගතේ තමයි තියෙනවා. අඩුවට දෙනවා නම් ඔයගලන්ට business වැඩි. ඉතින් ඔයගොල්ලෝ ඒක ගාන අනුව බලලා තීරණය කරලා ඔයගලන්ට පුළුවන් ඊළඟට ඒක ඒ විදියට පටන් ගන්න. දැන් මම අර කියපු විදියට post ටික හැදුවනේ. දැන් අපි කරන්න ඕනේ මෙන්න මේක අපි marketing කරගන්න ඕනේ. මේක අපි sell කරන්න ඕනේ. මේකට ඔයාලට පුළුවන් ඔයාලට Facebook page එකක් හදන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් Facebook page එකේ මේ වගේ post ටික දාන්න. දාලා ඔයාලට පුළුවන් graphic designers, digital marketing මෙන්න මේ group අඩුම 100කටවත් ඔයා join වෙන්න ඕනේ. join වෙලා ඔයාලට පුළුවන් මේ group වලට මුල් සති තුනවත් daily ඔයාගේ post share කරන්න. නැත්නම් ඔය Telegram group වලට, WhatsApp group වලට මෙන්න මේ වගේ දේවල් share කරන්න. share කරාට පස්සේ ඔයගලන්ට orders එන්න පටන් ගන්නවා. ඔයගලන්ට පුළුවන් marketplace එකේ උනත් දාන්න. නැත්නම් ඔයාලට පුළුවන් ඔය ගොඩාක් ලොකු users ලා මං හිතන්නේ 20000ක් 30000ක් විතර ඉන්න group තියෙනවා. ඒ group වල ඔයාලට පුළුවන් රුපියල් 500ක් වගේ දීලා ඔයාගේ ad එක දාන්න. එතකොට මේ ad වලිනුත් ඔයාලට orders එන්න පටන් ගන්නවා. ඔයා කරන්න ඕනේ ඊළඟට ඔයාගේ මෙන්න මේ හදපු post ටික ඔයා පුළුවන් තරම් marketing කරගන්න. ඒකෙන් තමයි ඔයාට orders එන්නේ. ඔයා මුලින්ම Facebook එකේ marketing කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයා හදන TikTok එක. ඊට පස්සේ TikTok එකේ ඔයාට පුළුවන් වීඩියෝ එකක් කරලා දාන්න. මේ වගේ post අපි design කරනවා. මෙන්න මේ වගේ Canva Pro account එක මෙන්න මේ විතර ගාණක් වෙනවා. අපෙන් රුපියල් 300කට ගන්න පුළුවන්. මේ වගේ videos ටිකක් හදලා ඔයාලා TikTok එකෙත් marketing කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට YouTube short use කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම free marketing sources. ඔයාලට marketing වලට ඉදන් කරන්න කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලට පොඩි income එකක් එනවා. මාස දෙකක් විතර මේ විදිහට ඔයාගේ digital marketing agency එක මේ විදිහට අරගෙන ගිහිල්ලා ඔයාලට පුළුවන් boosting කරන්න පටන් ගන්න. එතකොට boost කරාම සාමාන්‍යයෙන් ඩොලර් එකක් boost කරාමත් ලොකු users ලා ගානක් ඔයාලට ගන්න පුළුවන්. ඒකින් ඔයාලට තවත් orders වැඩි වෙනවා. දැන් ඔයගලන්ට තියෙන්නේ marketing කරගෙන යන්න විතරයි. මොකද ඔයගලන්ට preset pack හදන්න නැහැ. Canva Pro account ගන්න අරවා මේවා මුකුත් නැහැ. කොහොම ඔයා හදලා දෙනවා. ඔයාලට තියෙන්නේ marketing වලට සල්ලි වියදම් කරන්න විතරයි. ඔයාලට හම්බෙන income එකෙන් 105ක් මේ marketing වලට වියදම් කරන්න. ඊට පස්සේ ගොඩක් income එකක් ගන්න පුළුවන් idea එකක් තමයි ඔයගලන්ගේ digital marketing agency එකට අවශ්‍යම වෙන එකක් තමයි page handling. ඔයගලන්ට පුළුවන් shop වලට කතා කරන්න. සමහර shop තිනු දැන් hardware වලටත් ඔයගොල්ලෝ දන්නවා digital marketing තියෙනවා. ඒගොල්ලෝ hardware parts පවා ඒගොල්ලෝ delivery කරනවා. ඒගොල්ලෝ Facebook එකෙන් ඒගොල්ලන්ට orders එනවා. ඒත් තාම ගොඩක් shop මේක ගැන දන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් shop වලට companies වලට message දාන්න. අපි මෙහෙම page handling කරනවා. අපිට ඔයාලට FB page එකට post ටික design කරලා දෙන්න පුළුවන්. අපිට ඔයාගේ page එක handle කරන්න පුළුවන්. page එකේ post එකක් දාලා boost කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ටික ඔයාලට පුළුවන් ඒගොල්ලන්ට කියලා අපිට මෙන්න මේ වගේ පොඩි ගාණක් දෙන්න මුලින්ම. ඊට පස්සේ ඔයගලන්ට අපි අරගෙන එන sales වලින් ඔයගොල්ලෝ අපේ payment එක වැඩි කරන්න කියලා ඔයගලන්ට පුළුවන් මුලින්ම පොඩි ගාණකින් page handling පටන් ගන්න. ඉතින් මෙන්න මේක තමයි ඔයගලන්ට වැදගත් දේ digital marketing agency එකක් කරද්දී. ඉතින් page handling පටන් අරගෙන ඔයාලට පුළුවන් මාස 5ක් විතර මේක කරගෙන ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ digital marketing agency එක private limited විදියට register කරගන්න. ඉතින් register කරාට පස්සේ ඔයාලට පුළුවන් එතකොට වෙන business එකකට උනත් යන්න ඔයගොල්ලන්ගේ business එකේ වැඩ කරන කාවාරි hire එකට ගන්න පුළුවන්. එතකොට එයා ඒ වැඩ ටික බලා ගන්නවා ගෙදර ඉඳන්. ඔයාලට වෙන වැඩක් උනත් වෙන business එකක් උනත් වෙන job එකක් උනත් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ දැන් company එකක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තව වැඩියෙන් orders එනකොට ඔයගොල්ලන්ට පුළුවන් තව කට්ටිය hire කරලා ඒගොල්ලන්ට orders දෙන්න. ඒ විදිහට තමයි digital marketing agency එකක් පටන් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ company එකක් ඊට පස්සේ ඔයාලට පුළුවන් ලංකාව විතරක් නෙමෙයි පිටරට orders අල්ලගන්න Fiverr වලින් Upwork වලින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ orders අරගෙන ඔයගොල්ලන්ට කාවාරි hire කරලා ඔයගොල්ලන්ගේ agency එකේ නම තමයි යන්නේ. ඔයගොල්ලන්ගේ agency එකට තමයි orders එන්නේ. කාවාරි hire කරලා එයාට පොඩි payment එකක් දීලා ඒ order එක complete කරගන්න. ඉතින් ඒ විදිහට අතේ කිසිම මුදලක් නැතුව මේ වෙනකන් ඔයාලට පුළුවන් මේක කරගෙන එන්න. ඔයගොල්ලෝ මේක මේ අවුරුද්දේ මේ මාස වගේ පටන් ගත්තොත් එහෙම සාමාන්‍ය මේ අවුරුද්ද ඉවර වෙද්දි ඔයගොල්ලන්ට ලොකු තැනකට එන්න පුළුවන්. මොකද මේකත් මම ගොඩාක් කාලේ ඉඳන් ඔළුවේ තිබ්බ අයිඩියා එකක් මම මේක කරන්න ඉතින් මම හිතුවා මගේ වීඩියෝස් බලන කට්ටියටත් මේ අයිඩියා එක දෙන්න ඕනේ. මේක හොඳ අයිඩියා එකක් පටන් ගන්න. ගොඩක් කට්ටිය මේ වගේ දේවල් තාම දන්නේ නැහැ. ඉතින් ඔයාලට මම කියපු විදිහට පුළුවන් මේක පටන් ගන්න. ඔයගොල්ලෝ ඊට පස්සේ ඉගෙන ගන්න ඕන දේවල් තමයි කොහොමද ඩිජිටල් මාකටිං කරන්න. ඔයාලට පුළුවන් ඊට පස්සේ course එකක් උනත් follow කරන්න. කොහොමද boosting කරන්නේ. මේවට නම් course follow කරන්න ඕන තරම් YouTube එකේ වීඩියෝස් තියෙනවා. මම boosting කරන විදිය ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් අරන් එනවා හරියටම. තව මෙන්න මේ වගේ earn කරන්න පුළුවන් ideas ගැන වීඩියෝස් ඔයා බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉස්සරහට දිගටම වීඩියෝස් අරගෙන එනවා. මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම යටින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බලුවට.